හබලපෙති අග්ගලා ඔයාලා කාලා තියෙනවද? මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ හබලපෙති අග්ගලා හදාගන්න විදිය. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මේ හබලපෙති කියන්නේ මොනවද? හබලපෙති වලින් හදන්න පුළුවන් කෑම වර්ග මොනවද? ඒ දේවල්. ඉතින් මං අද හිතුවා ඔයගලන්ට හබලපෙති අග්ගලා එකක් හදන විදිය කියලා දෙන්න. මේ හබලපෙති ඕනම සුපර් මාකට් එක එහෙම නැත්නම් සාමාන්‍ය කඩේක වුණත් ගන්න පුළුවන්. මේ විදිහට පැකට් කරලත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට කිරලා ගන්නත් පුළුවන්. මේකේ වර්ග දෙකක් තියෙනවා රතු සහ සුදු. ඉතින් මම මෙතනදී අරගෙන තියෙන රතු පාට හබලපෙති. රතු පාට හබලපෙති එක සුදු එකටත් වැඩිය ගොඩාක් ගුණදායකයි. අපි සාමාන්‍යයෙන් හාල් ගත්තත් රතු හාල් එකකනේ ගුණ වැඩිපුරම තියෙන්නේ. මේ හබලපෙති කියන්නේත් හාල් මැෂින් එකක ආධාරයෙන් තලලා හදන කෑමක්. මේක මාස 6න් පස්සේ පුංචි බබාලට පවා දෙන කෑමක්. ඒ වගේම තමයි දියවැඩියාව, අතිඋතිර පීඩනය මේ වගේ ගොඩාක් ලෙඩ රෝග වලටත් ගුණදායක කෑමක්. ඒ වගේම තමයි මේක හදන්නත් හරීම ලේසි. ඉතින් අපි බලමු මේක අද කොහොමද හදන්නේ කියලා. මම ඔයාලට අග්ගලා එකක් තමයි හදන විදිය කියලා දෙන්නේ. මුලින්ම මම මේ හබලපෙති එකෙන් ටිකක් භාජනයකට දාලා මේකට තද උණු වතුර සාමාන්‍යයෙන් හබලපෙති එක වැහෙන මට්ටමට දාගන්නවා. විනාඩියක් වගේ යනකොට මේ හබල පෙතියකට අර වතුර ටික සේරම උනලා හබල පෙති ටික පිඟෙනවා. ඕගලන්ට පේනවා ඇති මේ විනාඩියකට පස්සේ. දැන් මම මේ හබල පෙති ටික වෙන භාජනයකට හොඳට මිරිකලා දාගන්නවා. අපි සාමාන්‍යයෙන් අර පොල් මිරිකන්නේ. අන්න ඒ විදිහට ඕගොල්ලෝ චුට්ටක් කරලා බලන්න මේකේ වැඩිපුර වතුර තියනවාද කියලා. වැඩිපුර වතුර තියනවා නම් ඒ වතුර ටික අයින් වෙනවා. ඔයාලට පේනවා ඇති මම මේ කරන විදිය. මෙන්න මේ විදිහට කරලා බලන්න. ඇත්තටම මේ වෙලාවේදී මම අර වතුර දාගත්තේ හබලපෙති එකේ ප්‍රමාණයට නිසා ඒ වතුර ටික සේරම හොඳට මේ හබලපෙතියකට උනලා මේ ටික පෙඟිලයි තියෙන්නේ. ඒ නිසා මේකේ වැඩිපුර වතුර නැහැ. අපි සමපෝෂ හදන්නේ අන්න ඒ විදිහටම තමයි මේකත් හදන්නේ. ඉතින් මම මේ හබලපෙතියකට දැන් පොල් ටිකක් එකතු කරගන්නවා. පොල් ගොඩාක් වැඩි කරගන්නත් එපා. මේ අග්ගලයකට ගැලපෙන විදිහට පොල් චුට්ටක් එකතු කරගන්න. ඒත් එක්කම මම මේකට රතු සීනි ටිකක් තමයි එකතු කරගන්නේ. ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න. ඇත්තටම මේකට සීනි නැතුව හකුරු ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මං ගාව මේ වෙලාවේදී හකුරු තිබුණ නැහැ. ඒ නිසා තමයි සීනි එකතු කරගත්තේ. ඒ වගේම තමයි ලුණු චුට්ටක් එකතු කරගන්න. ලුණු සාමාන්‍යයෙන් ලුණු පිංචක් කියලා අපි කියන්නේ. ඒ වගේ අර ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. කලවම් කරලා මම මෙතන පිඟානක් ලෑස්ති කරලා තියාගත්තා. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පොඩි අග්ගලා බෝල ටිකක් හදාගන්න. ඔයාලා දැක්කනේ මේක හදාගන්න හරීම ලේසි. ඉතින් ලේසියෙන් හදාගත්තා වගේම තමා මේක ඕනම කෙනෙක්ට ගොඩාක් ගුණදායක කෑමක්. ගෙදර ඉන්න හැමෝටම බය නැතුව ඉක්මනින් හදලා දෙන්න පුළුවන් රසම රස කෑමක් තමයි මේ හබලපෙති අග්ගලා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරන්න. මේ වගේම තවත් රසම රස රෙසිපි එකක් අරගෙන මං එන්නම්.